අයිබෝවන් අයෝබෝධයේ YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ කෙටි ඡේද තනි වාක්‍යයකින් ලිවීම. එහෙම නැත්නම් කෙටි ඡේද සාරාංශකරණය සහ අර්ථ විවරණ සැපීම සම්බන්ධයෙන් කරුණු කීපයක් ඔයාලට කියලා දෙන්න. ඔව්. විශාල සාරාංශයක වගේම කෙටි ඡේද සාරාංශකරණයේදීත් අනුගමනය කළ යුතු පියවර කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඡේද දෙකක් තුනක් වගේ තියෙන විශාල සාරාංශයකදී ඒ සාරාංශයක් ලියනකොට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගම මේ කෙටි ඡේද සාරාංශකරණයේදීත් අපි අනුගමනය කරන්න ඕනේ. නමුත් ආකෘතියේ යම්කිසි වෙනසක් තියෙනවා. ඒක මම පසුව කියන්නම්. ඉතින් අපි කොහොමද මේ සාරාංශකරණය කරන්නේ? මම විභාගයකට ලියනවා නම් ඒක කොහොමද නිවැරදිව අපි ලියන්නේ කියන එක සම්බන්ධයෙන් සරල උදාහරණයක ඉඳලා සංකීර්ණ උදාහරණ දක්වා අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක ආපු ප්‍රශ්න ආශ්‍රයෙන් කතා කරමු. ඉතින් අපි සරල වාක්‍ය කිහිපයක් උදාහරණ ලෙස අපි අරගමු. පහුගිය ප්‍රශ්න පත්‍රයක ආපු ප්‍රශ්නයක් තමයි මේ. මේකේ මෙන්න මෙහෙම කියනවා. පහත දැක්වෙන එක් කොටසෙහි ඇතුළත් කෙටි වාක්‍ය කිහිපය එක් තනි අර්ථවත් වාක්‍යයක් බැගින් වනසේ ගලපා ලියන්න. ඒකේ මෙන්න මෙහෙම වාක්‍ය කොටස් තුනක් තියෙනවා. වාක්‍ය තුනක්. මාලා තම විවාහය වසර 2කින් කල් දැම්මාය. ඇය ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කළාය. ඇය විදේශගත වූවාය. ඉතින් මේ ප්‍රශ්නේ වාක්‍ය තුනක් දීලා තියෙනවා. ඉතින් මේ වාක්‍ය තුන එකතු කරලා එක වාක්‍යයක් විදිහට අපි ලියන්න ඕනේ. මෙහෙම ලියනකොට මේකේ විශේෂයෙන් අපි බලා ගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. මේකේ කර්තෘ කවුද? මේ වාක්‍යවල කර්තෘ, ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා කවුද කියන එක බලා ගන්න ඕනේ. ඒත් එක්කම මොකද්ද එයා කරලා තියෙන ක්‍රියාව කියන එක බලා ගන්න ඕනේ. ඒත් එක්කම ඒ ක්‍රියාව කරපු කාලය අතීත කාලෙද, වර්තමාන කාලෙද, අනාගත කාලෙද කියන එක බලන්න ඕනේ. ඒත් එක්කම මේ කර්තෘ එහෙම නැත්නම් මේ ක්‍රියාව කරන එක්කෙනා ඒක වචනද බහු වචනද කියන එක බලන්න ඕනේ. මෙන්න මේ කාරණා සියල්ලම සැලකිල්ලට අරගෙන අපි මේ වාක්‍ය විශ්ලේෂණය කරොත් අපිට සාර්ථක වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේකේ කර්තෘ ක්‍රියාව කරන එක්කෙනා මාලා. ඒ මාලා කියන නම අපි අනිවාර්යයෙන්ම මේකේ ලියන්න වෙනවා. ඒත් එක්කම මේ මාලා විසින් සිදු කළ දේවල් වාක්‍ය ආශ්‍රයෙන් අපි මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 1. මාලා තම විවාහය වසර 2කින් කල් දැමීම කළා. මාලා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කළා. මාලා විදේශගත වූවා. මෙන්න මේ ක්‍රියා තුනම මාලා විසින් සිදු කරලා තියෙනවා. එතකොට මේ කාරණා තුනම එකතු කරලා මාලා සම්බන්ධ කරලා වාක්‍යයක් ලියන්න ඕනේ. කාලය එතන අපි සැලකිල්ලට ගන්න ඕනේ. මෙතන කාලය මෙතන වූවාය, කල් දැම්මාය, උත්සාහ කළාය. මේක අතීත කාලයේ තමයි මේ වාක්‍ය ඔක්කොම වාක්‍ය තුනම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට එන්නේ කාලය අපි මෙතනින් සැලකිල්ලට ගන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන්ම මේ පද බෙදීම අපි සැලකිල්ලට ගන්න ඕනේ. පද ගෙදීම. එහෙම වුණොත් අපිට සාර්ථකව වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒත් එක්කම ව්‍යාකරණ. අර මං කිව්වා වගේ උක්තාක්‍යාති අපි බලන්න ඕනේ. ඒක වචන බහු වචන බලන්න ඕනේ. නේ? ඔන්න ඔය වගේ දේවල්. අපි ව්‍යාකරණ බලන්න ඕනේ. ලිංග ભેදය බලන්න ඕනේ. නේ? ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද ඊට පස්සේ ඒක වචනද බහු වචනද කියලා බලන්න ඕනේ. ඔන්න ඔය කාරණා සියල්ලම බලලා අපි මෙන්න මේ වාක්‍ය තුන ආශ්‍රයෙන් සරල වාක්‍යයක් අපි අර්ථවත් වාක්‍යයක් එක් තනි වාක්‍යයක් නිර්මාණය කරගන්නවා. ඒක මෙන්න මෙහෙමයි එන්නේ. මාලා තම විවාහය වසර 2කින් කල් දමා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට විදේශගත වූවාය. මාලා තම විවාහය වසර 2කින් කල් දමා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට විදේශගත වූවාය. ඉතින් අපි ඉස්සෙල්ලා කියපු මෙන්න මේ කියපු වාක්‍ය තුන ආශ්‍රයෙන් ඒ වාක්‍ය තුනේ තියෙන මූලික අදහස් අරගෙන ඒ අදහස් වල අත්‍යවශ්‍යම කොටස් අරගෙන අපි ඒවල කර්තෘ කවුද කියන එක බලලා ඊට පස්සේ ඒකේ කාලය බලලා නේද ඊට පස්සේ පද බෙදීම බලලා ව්‍යාකරණ බලලා ලිංග ભેදය බලලා ඒක වචන බහු වචන බලලා අපි මෙන්න වාක්‍යයක් තනි අර්ථවත් වාක්‍යයක් නිර්මාණය කරා. ඉතින් ඔබ විසින් විභාගයකට ලිවිය යුත්තේ මෙන්න මේ වගේ වාක්‍යයක්. මේ වගේ වාක්‍යයක් ලිව්වොත් ඔබ සාර්ථකයි මේ වගේ ප්‍රශ්න වලට. මෙන්න මෙහෙම අහලා තියෙන ප්‍රශ්න වලට. ඊළඟ එක අපි ඊළඟට යමු. මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. ඔහු දක්ෂ වෛද්‍යවරියකි. එංගලන්තයේ වෛද්‍ය ආයතනයකින් උපාධි ලබා ඇත. ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක සේවය කරයි. නේ?
ඉතින් මේකත් ඔබට අර විදිහටම නිර්මාණය කරන්න පුළුවන් වාක්‍යයක්, සරල වාක්‍යයක්. ඉතින් ඔබ මං හිතන්නේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ හරි වෙනම හරි ඔබ බලන්න මේ වාක්‍ය නිර්මාණය කරලා උත්සාහ කරලා බලන්න ඔබට මේ වාක්‍ය මේ විදිහටම අපි ඉස්සෙල්ලා කියපු විදිහටම කරන්න පුළුවන්ද වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක. ඒත් එක්කම තවත් ඒ විභාගයටම ආපු තවත් ගැටලුවක් තමයි මෙන්න මෙහෙම ගැටලුව. ඇතැම් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන් සඳහා ආකර්ශනීය පොලි අනුපාත ඉදිරිපත් කරයි. ගනුදෙනුකරුවෝ විශාල වශයෙන් මුදල් ආයෝජනය කරති. මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉටු නොකරයි. නේ? ඉතින් මෙන්න මේ වාක්‍ය තුනත් ඇතුළත්ව තනි වාක්‍යයක් ඔබට නිර්මාණය කරලා දාන්න පුළුවන් නම් දාන්න. ඉතින් ඒ වගේ තව වාක්‍ය කීපයක් තියෙනවා. මෙන්න මේ වගේ එකක්. අපි භාෂා ශබ්ද උච්චාරණය කරමු. එසේ කරන්නේ ප්‍රාශ්වාස කරන වායු ධාරාව උපයෝගී කොටගෙනය. මේ වායු ධාරාව පෙනහළු වල සිට ගලායි. නේ? ඒත් එක්කම තවත් වාක්‍යයක් තියෙනවා. නාට්‍යයේ නළු නිළියෝ හොඳින් රඟපෑහ. ඔහු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූහ. තෑගි බෝග්ද ලබාගත්. තවත් වාක්‍යයක් තියෙනවා. අප සත්‍යයට ගරු කළ යුතුය. නැත්නම් අන්‍යයන්ගේ අවිශ්වාසයට පාත්‍ර වේ. අප කීර්තියටද භාජනීය වේ. ඉතින් මේ වගේ වාක්‍ය කීපයක් අපිට ගන්න පුළුවන්. ඒ වාක්‍යවල ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගෙදරදී මේ වාක්‍ය ටික ලියලා පුරුදු වෙන්න කොහොමද ලියන්නේ කියන එක. ඉතින් මම මුලින්ම සරල වාක්‍යයක කොහොමද ඒක සරල වාක්‍යයක් ලියන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරා. ඊළඟට අපි බලමු සංකීර්ණ වාක්‍යයක්. සංකීර්ණ වාක්‍යයක් අපිට මේ වගේ වාක්‍යයක් තමයි සාමාන්‍යයෙන් උසස් තරඟ විභාගවලට විශේෂයෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ කළමනාකරණ සේවය වගේ නම් අර වගේ සරල වාක්‍යයක් එයි. එහෙම නැති වෙන්න විශේෂයෙන්ම උසස් තරඟ විභාගවල වෙනත් තනතුරු සඳහා එන්නේ මේ වගේ සංකීර්ණ වාක්‍යයක්. ඉතින් මේ සංකීර්ණ වාක්‍යයේ මෙන්න මෙහෙම ප්‍රශ්නය අහලා තියෙනවා. පහත දැක්වෙන පාඨවල අදහස තනි වාක්‍යයකින් ලියා තද කළු අකුරින් මුද්‍රිත පදවලට විවරණ සපයන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම වාක්‍යයක් තිබ්බොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බොත් මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම ඔබ මං ඉස්සල්ලා සරල වාක්‍ය වලින් කිව්ව කතාව වගේම මේ වාක්‍ය ටික හොඳින් කියවන්න. හොඳින් කියවලා අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන අර මං කියපු කාරණා හිතේ තබාගෙන වාක්‍ය ගොඩනගන්න. මෙන්න මෙහෙම තියෙනවා ඡේදය. නිදංගත වකුගඩු රෝගය නිසා ආදායම අහිමි වී යෑම හේතුවෙන් මුළු පවුලේම සමාජ ආර්ථික තත්ත්වයට අහිතකර ලෙස බලපෑම් ඇතිවේ. ශ්‍රී ලංකාව තුළ පුළුල් විධිමත් සමාජ සත්කාරක පද්ධතියක් නොමැති අතර වකුගඩු රෝගය ඇති වූදා පටන් ඵලදායීතාව අහිමි වීම සහ වෛද්‍ය උපදෙස් ඖෂධ රුධිර කාන්දුකරණය සහ බද්ධ කිරීම සඳහා වියදම් දැරීමට සිදුවේ. මේ හේතුවෙන් ප්‍රජාව සහ පවුල් ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයන්ට පත්වේ. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් කෙටි ඡේදයක් නේ. මේක අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඉතා සරල වාක්‍ය ඛණ්ඩ නෙවෙයි. ටිකක් සංකීර්ණයි වාක්‍ය ඛණ්ඩ. මේ වගේ වාක්‍ය ඛණ්ඩ තියෙන කෙටි ඡේදයක් આવොත් අපි ඒකත් සාරාංශය කරන්නේ කොහොමද කියන එක බලමු. ඉතින් ඒකෙත් මේ වගේ වාක්‍යයක් આવොත් අපි ඉස්සෙල්ලාම අපි ගිය වීඩියෝවෙන් අපි කතා කරා විශාල සාරාංශයකදී අපි අයින් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. නේ? අපිට උපමා රූපක, උදාහරණ, සංඛ්‍යා දත්ත ඊට පස්සේ එකම කාරණේ නැවත නැවත කියවලා තියෙනවනම් අන්න ඒ කාරණා ඔය වගේ දේවල් අපිට අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කරලා ඒ වාක්‍යවල තියෙන මූලික අදහස් විතරක් අපි ගන්න ඕනේ. ඒ අදහස් මොනවද කියලා අපි හොයලා බලමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. නිදංගත වකුගඩු රෝගය නිසා ඵලදායීතාව අඩුවීම නිසා ආදායම් අහිමි වී යාම. මෙන්න මේ වාක්‍යයේ තියෙනවනේ. නිදංගත වකුගඩු රෝගය නිසා ආදායම් අහිමි වී යෑම හේතුවෙන් මුළු සමාජයේම මුළු පවුලේම සමාජ ආර්ථික තත්ත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති වේ. ඒකම තියෙනවා වකුගඩු රෝගය ඇති උදා පටන් ඵලදායීතාව අහිමි වීම සහ කියලා තියෙනවා. ඔන්න ඵලදායීතාව අහිමි වීමයි ඊට පස්සේ ආදායම අහිමි වීම යෑමයි. ඔන්න ඔය කාරණා දෙක එකතු කරලා අපි එක කාරණයක් විදිහට ලිව්වා. නිදංගත වකුගඩු රෝගය නිසා ඵලදායීතාව අඩුවීම නිසා ආදායම් අහිමි වී යාම කියලා. ඊළඟට මෙතන තියෙනවා රෝගයට බෙහෙත් කිරීමට අධික වියදමක් දැරීමට සිදුවීම. ඉතින් මෙන්න මේ කාරණය මෙන්න මෙහෙම තියෙනවනේ. නේ? වෛද්‍ය උපදෙස්, ඖෂධ, රුධිර කාන්දුකරණය සහ බද්ධ කිරීම සඳහා වියදම් දැරීමට සිදුවේ.
නේ මෙන්න මේක තමයි මේ අපි කෙටි වාක්‍යයක් විදිහට ගත්තේ රෝගයට බෙහෙත් කිරීමට අධික වීදමක් දැරීමට සිදුවීම කියන එක. ඊළඟට තියෙනවා අපි මේ වාක්‍ය ඛණ්ඩ ඇසුරෙන් මෙන්න මේ කොටස ගත්තා ප්‍රජාව සහ පවුල් ආර්ථික වශයෙන් අස්ථාවර වීම. මේ කෙනෙකුට වකුගඩු රෝගය වැළඳුනොත් ප්‍රජාව නැත්තම් පවුල විදිහට එයාලා ආර්ථික වශයෙන් අස්ථාවර වෙනවා කියලා තියෙනවා. නේ මෙන්න මේක තියෙනනේ ආර්ථික තත්වයට අහිතකර ලෙස බලපෑමක් ඇති වේ. ඒත් එකම මේ අවසාන වාක්‍යයෙන් තියෙනවනේ මෙන්න මෙහෙම කතාවක්. මේ හේතුවෙන් ප්‍රජාව සහ පවුල් ආර්ථික වශයෙන් අස්ථාවර තත්වයටපත් වේ. ඔන්න ඔය කැලලත් අපි එක කාරණයක් විදිහට ගත්තා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ශ්‍රී ලංකාව තුල පුළුල් විධිමත් සමාජ සත්කාර පද්ධතියක් නොමැත කියන එක. ඉතින් මෙන්න මේකේ මැද මේ කොළ පාටින් අපි highlight කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව තුල පුළුල් විධිමත් සමාජ සත්කාර පද්ධතියක් නොමැති අතර කියලා දාලා වාක්‍ය සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ ශ්‍රී ලංකාව තුල පුළුල් විධිමත් සමාජ සත්කාර පද්ධතියක් නොමැතිකම අපි තවත් එක කාරණයක් විදිහට ගන්නවා. ඒතොර ඒ කාරණා හතරක් අපි තියෙනවා. මේ කාරණා හතර කිසිම ලෙසකින් අපිට බැහැර කරන්න බෑ. එකම කාරණේ නැවත නැවත කියවිලා තියෙනවා නම් ඇරෙන්න මේ කාරණා හතර බැහැර කරන්න බෑ. මේ කාරණා හතර එකතු කරලා සරලව අපි වාක්‍යයක් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් අපි මොකද්ද නිර්මාණය කරගන්න වාක්‍යය? මෙන්න මේක තමයි අපි නිර්මාණය කරගන්න වාක්‍යය. හරි. මෙන්න මෙහෙම වාක්‍යයක්. මේක කියනවා නිදංගත වකුගඩු රෝගය නිසා ආර්ථික වශයෙන් අස්ථාවරත්වයට පත්වන පවුල් සඳහා වන ක්‍රමවත් සමාජ සත්කාරක පද්ධතියක් ශ්‍රී ලංකාවේ නොමැත. මෙන්න මේ වගේ වාක්‍යයක් ඔබ නිර්මාණය කරොත් ඔබට විභාගයේදී ඉහළම ලකුණකට යන්න පුළුවන්. මේක අපි නැවතත් වාක්‍යය කිව්වොත් නිදංගත වකුගඩු රෝගය නිසා ආර්ථික වශයෙන් අස්ථාවරත්වයට පත්වන පවුල් සඳහා වන ක්‍රමවත් සමාජ සත්කාරක පද්ධතියක් ශ්‍රී ලංකාවේ නොමැත. ඉතින් මෙන්න මේ වගේ වාක්‍යයක් ඔබ නිර්මාණය කළ යුතු වෙනවා. ඒත් එක්කම මේ ප්‍රශ්නය අහලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. පහත දැක්වෙන පාඨවල අදහස තනි වාක්‍යයකින් ලියා තද කළු අකුරින් මුද්‍රිත පදවලට විවරණ සපයන්නත් කියලා තියෙනවා. තද කළු අකුරින් මේකේ තියෙනවා රුධිර කාන්දුකරණය සහ බද්ධ කිරීම සඳහා කියන එක. ඉතින් මේක තනි කළු අකුරින් මෙන්න මෙහෙම තිබ්බට මේක අපිට ලියන්න වෙන්නේ අපිට මේ වාක්‍යයට අදාළව මේ වාක්‍ය ඛණ්ඩවලට මේ කෙටි ඡේදයට අදාළව තමයි අපි ඒක ලියන්නේ. ඒතර අර්ථ විවරණය කියලා ලියලා අපි ලියනවා ඒකට අර්ථ විවරණය ලේ මාරු කිරීම හා වකුගඩු බද්ධ කිරීම සඳහා. රුධිර කාන්දුකරණය කියලා කියන්නේ රුධිරය කාන්දු කරනවා සැපීම. ඒතර ලේ මාරු කරනවා. නේ අපේ සරල භාෂාවෙන් කිව්වොත් සහ බද්ධ කිරීම සඳහා බද්ධ කිරීම කියන්නේ මොකක්ද බද්ධ කරනවා කියලා කියන්නේ මෙතන මේ ඡේදයට අදාළව අපි එතන අදහස් කරන්නේ වකුගඩු බද්ධ කිරීමක් නේ ඒතර කියනවා ලේ මාරු කිරීම සහ වකුගඩු බද්ධ කිරීම සඳහා කියන එක තමයි මෙතනින් රුධිර කාන්දුකරණය සහ බද්ධ කිරීම සඳහා කියන එක අදහස් කරේ රුධිර මේ කාන්දුකරණය කියන ලේ සපයීම ලේ ලබා දෙනවා නේ එතකොට ඒක ලේ මාරු කිරීම කියන අපි කියන්නේ අන්න ඒ කාරණය සහ වකුගඩු බද්ධ කිරීම මෙතන බද්ධ කිරීම කියන කාරණය මෙන්න මේ කාරණා දෙක ඇතුළත් කරලා අර්ථ විවරණය කියන එක ලියනවා එතකොට අර්ථ විවරණය වාක්‍යයට යටින් අර්ථ විවරණය කියන ලියුවා ඒකේ අදහස අපි මේ විදිහට ලියනවා ඉතින් මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් නම් මේ විදිහට වාක්‍යයයි අර්ථ විවරණයයි ලියා ගන්න පුළුවන් වුණොත් අපිට ලකුණක් ඉහළම ලකුණකට විභාගය යන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළට ලියනවා වගේ උසස් පෙළට ලියනවට වගේ ලියන්නේ නැතුව ඊට වඩා පොඩ්ඩක් අපි ඇඩ්වාන්ස් වෙලා ඊට වඩා පොඩ්ඩක් අපි සිස්ටම් එකකට ලියුවොත් අපේ ඉහළම ලකුණකට අපිට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ වාක්‍ය කීපයක් සංකීර්ණ වාක්‍ය කීපයක් අපි ඊළඟට අපි දීලා තියෙනවා. මේක පරණ ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත අපි වාක්‍ය කීපයක්. ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න මේ වගේ වාක්‍යවලට උත්තර ලියන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි බලමු වාක්‍ය ටික. මෙන්න මෙහෙම එකක් තියෙනවා. වියපත් වන ජනගහනය හා ආයු කාලය ක්‍රමයෙන් ඉහළයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍ය කාලීනව මේ හා බැඳුණු මූල්‍යමය අවශ්‍යතාවන්ගේ අඩුවීමක් අපේක්ෂා කළ නොහැකිය. ජනගහනයෙන් විශ්‍රාම වයසට ළඟා වන සංඛ්‍යාවේ ඉහළ යන ප්‍රතිශතයට සරිලන ලෙස පහසුකම් සපයන ඉතුරුම් හා විශ්‍රාමික ප්‍රතිලාභ ක්‍රම සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙම ජන විකාශයෙන් මතු කර දැක්වේ. ඉතින් මෙන්න මේකෙත් අර මං කියපු විදිහටම ඔබට සාරාංශය අරගෙන මූලික අදහස් ටික අරගෙන සරලව වාක්‍යයක් ගොඩනගන්න පුළුවන් නම් මෙන්න මේ කියන highlight කරලා තියෙන තද කළු අකුරින් තියෙන අකුරු වචනවලට
අර්ථය මේ ඡේදයට ගැලපෙනසේ ඔබට ලියන්න පුළුවන් නම් ඔබ විභාගයේදී ඉහළම ලකුණක් ලබා ගන්නවා නිසැකයි. අපි ওই වගේ තව ප්‍රශ්න කීපයක් මේක පහුගිය විභාගවලට ආපු ප්‍රශ්නයක්මයි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. අවියායුධ ව්‍යාප්තිය නතර කිරීම, සියලු සමූහ ඝාතන අවි අඩු කිරීම සහ කල්ය යෑමේදී තුරන් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අභිමතාර්ථ වේ. නිරායුධකරණය අරබයා කතිකා කිරීම, නිර්දේශ කිරීම සහ අධ්‍යයන ආරම්භීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩ සංසදයක් වී තිබේ. ඉතින් මෙන්න මේ සාරාංශයත් මෙහිම තියෙන සාරාංශයත් ඔබ කියවලා බලන්න මේ වගේ එකක් කොහොමද ලියන්නේ කියන එක. ඔබට ලියන්න පුළුවන් නම් ලියන්න, ලියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපි WhatsApp එකක් අනාගතයේදී අපි නම්බරයක් දෙන්න බලාපොරොත්තු වෙන. ඒ නම්බරයට ඔබ දාන්න. කැමති නම් දාන්න. නැත්නම් ඔබ මේ සාරාංශය ලියලා ඔබේ ගුරුවරයාට එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට පෙන්වලා බලන්න මේ සාරාංශය නිවැරදිද කියන එක. කෙටි ඡේදය ආශ්‍රයෙන් කරපු සාරාංශය නිවැරදි නම් ඔබට සාර්ථක ඉහළ ලකුණකට යන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් හමු වෙනසුරු මම හිතනවා අපි අදට කතා කළා මේ කෙටි ඡේදයක් කොහොමද සාරාංශකරණය කරන්නේ, ඒකේ බලන්න ඕනේ මොනවද කියන කාරණේ කතා කරා. ඔබට සාරාංශය සම්බන්ධයෙන් තවත් වැඩිදුරට තොරතුරු අවශ්‍ය නම් පළවෙනි වීඩියෝවේ අපි තොරතුරු දාලා තියෙනවා. ඒ තොරතුරු අනුව ඔබ බලන්න මේ සාරාංශයට ඔබට දැනගත යුතු කරුණු මොනවද කියන එක. ඉතින් අපි තවත් වීඩියෝකින් අපි හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.